Hello everyone. My name is Buddhika Dhananjaya. අද මම ඔබට කියලා දෙන්න හදන්නේ look for සහ look at කියන වචන දෙකේ තේරුම් දෙක ගැන. එතකොට look at කියලා කියන්නේ කෙනෙක් දිහා හෝ දෙයක් දිහා බලනවා කියන අදහස. උදාහරණයක් කිව්වොත් look at the whiteboard. whiteboard එක දිහා බලන්න. Look at that girl. අර ගෑනු ළමයා දිහා බලන්න. එහෙනම් look at කියන්නේ කෙනෙක් දිහා බලන්න. look for කියලා කියන්නේ හොයනවා කියන අදහස. උදාහරණයක් කිව්වොත් I am looking for my mother. මම හොයන්නේ මගේ අම්මව. I am looking for a taxi. මම හොයන්නේ ටැක්සි එකක්. I am looking for my friends. මම හොයන්නේ මගේ යාළුවෝ. එහෙනම් look at කියන්නේ දෙයක් දිහා බලනවා. look for කියන්නේ